දොරමඩලාව අමාදාර ඇතුළු ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය ලබා දුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා මියගිය පුවත දැන් හැමෝම දන්නවා. ඔහු මිය යන විට 73 වන වියේ පසු වුණා. 10 දෙනෙක්ගෙන් යුත් පවුලක තමයි අත්තනායක මහතා උපත ලැබුවේ. තමන්ගේ ජීවිත කාලය තුළ පොත් 30කට අධික ප්‍රමාණයක් ඔහු රචනා කර තිබෙනවා. අත්තනායක මහතාගේ ජීවිත කතාව බලන විට සුවිශේෂී කතා රාශියක් අපට දැක ගැනීමට ලැබෙනවා. ඔහු පාසල් 3ක අධ්‍යාපනය ලබා තිබෙනවා. ඒ නුවරඑළියේ සූරියගහ පතන කලපලුවාව සිද්ධාර්ථ හා බදුල්ලේ ධර්මදූත යන විද්‍යාලවල. බදුල්ල ධර්මදූත විද්‍යාලයෙන් තමයි ඔහු විශ්වවිද්‍යාලයට තේරීපත්ව තිබෙන්නේ. එම විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට පළමු වරට ගිය දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න අත්තනායක එම්. හේරත් මහතාට හැකි වී තිබෙනවා. අත්තනායක එම්. හේරත් ගැන අපූරු කතාවක් අපට දැන ගැනීමට ලැබුණා. ඒ තමයි අත්තනායක එම්. හේරත් කියන්නේ මත්පැන් බොන කෙනෙක් නෙවෙයි. එහෙත් ඔහු තම පියාණන් වෙනුවෙන් අපූරු වැඩක් කරලා තියෙනවා. ඒ තමයි තමාගේ මුල්ම විශ්වවිද්‍යාල පඩියෙන් මෙට්ට කොට්ට ගෙනල්ලා තමන්ගේ පියාට හොඳ සුව පහසු කාමරයක් සකස් කර දීම. ඒත් තාත්තට ඒක වැඩිය දැනිලා නැහැ. එහෙම අත්තනායක සර්ට ඒ කාලේ හිතුණලු. ඊට පස්සේ ඊළඟ පඩියෙන් අත්තනායක සර් කාලේ අරක්කු බෝතලයක් තාත්තට ගෙනත් දීලා තියෙනවා. ඒක දැක්ක විතරයි අත්තනායක සර්ගේ තාත්තා එක පාරටම පුටුවෙන් නැගිට්ටලු. නැගිටලා කිව්වලු අත්තනායක පුතා බුදු වේවා කියලා. ඒක ඇහුණු අම්මත් දුවගෙන ආවලු මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. තාත්තා කාලේ බෝතලයක් අතේ තියාගෙන සතුටින් ඉන්නවලු. තාත්තා මැරෙනකම්ම අත්තනායක සර් ඔය චාරිත්‍රය නොකඩවා කරගෙන ඇවිල්ලා තියෙනවා.